අද ගෙනල්ලා තියෙන්නේ ස්ලෝඩ් ස්ටාර් සීරීස් එකේ දැනට රිලීස් වෙලා තියෙන එකම මූවි එක. ඉතින් ඔයාලට මේකෙදී ලෝෆාන්ගේ සුපිරි වැඩ කැලේ ටිකක් බලාගන්න පුළුවන්. ඉතින් ඔයාලට මතක ඇතිනේ කලින් එපිසෝඩ් එකේදී වසර 30ක පුහුණු ඉවර කළා වර්චුවල් යුනිවර්ස් කම්පැනි එකෙන් එළියට ආපු ලෝෆාන්ට වර්චුවල් යුනිවර්ස් කම්පැනි එකෙන් මැසේජ් එකක් එනවා. කම්පැනි පොයින්ට්ස් උපයා ගන්න සහ කල්ටිවේෂන් මටම තවත් වැඩි කරගන්න පුහුණුවක් සඳහා යන්න සුදුසු ග්‍රහලෝකයක් තෝරගන්න කියලා. ඉතින් මරණීය මට්ටමේ අනුපාතයේ වැඩිම ග්‍රහලෝකයක් වන සුලෝ ග්‍රහලෝකේ තෝරගත්තු ලූෆන් අන්තිමේදී ඒ ග්‍රහලෝකයට පිටත් වෙනවා. ඒත් එක්කම මේ එපිසෝඩ් එක බලපු නැති කෙනෙක් ඉන්නවනම් දැන් මේ දකුණු පැත්තේ උඩින් වැටෙන කාඩ් එක ටච් කරලා එපිසෝඩ් එක බලලා එන්න. එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා අපි යමු අද මූවි එකේදී ලූෆන් කොහොමද මිනිමරුවේ බවට පත් වෙන්නේ කියලා බලන්න. අද මූවි එක පටන් ගද්දිම අපිට පෙන්නනවා ස්ලෝ ග්‍රහලෝකයට එන ගමන් ඒ ගැන හිත ඉන්න ලූෆන්ව. ඔහු කියනවා ස්ලෝ ග්‍රහලෝකයේ හැමදාම රණශූරයන් විශාල ගණනක් මැරෙනවා. මොකද මේ ග්‍රහලෝකයේ තත්ත්වය ඒ තරමටම දරුණුයි. මෙහි ඉන්න නායකයෝ පවා හැම අවුරුද්දකටම වගේ වෙනස් වෙනවා. ඒ මොකද හැමෝම බලන්නේ අනිත් අය යටත් කරගෙන තමන්ගේ ආධිපත්‍ය පතුරවන්න විතරයි. ඒ වගේම මේ ග්‍රහලෝකයේ විතරක් මරණීය අනුපාතයේ 72.2ක් විතර වෙනවා. මෙහෙම කියලා ඉවර වෙනවත් එක්කම අපිට පේන්නනවා ලූෆන් එනවා මේ භයානක ග්‍රහලෝකයට. මෙහෙම මේ ග්‍රහලෝකයට ගොඩ බැස්ස ලූෆන් වටපිට බලන්න පටන් ගන්නවා. ලූෆන්ට තේරෙනවා මේ තැන හරිම නිහඬයි. ඒ වගේම වටේ තියෙන වීලි පරිසරයක් විතරයි. මේ විදියට ලූෆන් පරිසරය පරීක්ෂා කර ඉද්දිම ඔහුට දැනෙනවා අමුතු සුවඳක්. මේත් එක්කම අපිට පේනවා කන්දක් උඩ ඉඳන් ලූෆන් දිහා බලන් ඉන්න වයිල්ඩ් බීස්ට් කෙනෙක්ව. මේ බීස්ට් දැක්ක ලූෆන්ට හිතෙනවා මෙයා නම් සුලෝ කන්ටිනෙන්ට් එකේ ඉන්න වයිල්ඩ් බීස්ට් කෙනෙක් වගේ. මේත් එක්කම ඊළඟ සීන් එකෙන් අපිට පෙන්නනවා මෙච්චර වෙලා ලූෆන් දිහා බලන් හිටපු වයිල්ඩ් බීස්ට් එකපාරටම එනවා ලූෆන්ට ඇටැක් කරන්න. මෙහෙම ඉස්සරහට ආපු ඒ වයිල්ඩ් බීස්ට් තමන්ගේ වලිගය පාවිච්චි කරලා ලූෆන්ව ග්‍රහණය කරගෙන ඔහු ගිල දානවා අපිට පේනවා. ඒත් එක්කම විශාල කැපුම් පාරවල් කිහිපයක් එක්කම ඒ බීස්ට්ගේ බොඩි එක විනාශ කරගෙන ලූෆන් එළියට එනවා අපිට පේනවා. ලූෆන් හිතනවා වර්චුවල් පේන්ටින් එක නිසා මට සටනේදී කිසිදු බලපෑමක් වෙන්නේ නැහැ වගේ. මේ කහන් හිටපු බාවට කියනවා මොන වුණත් සුලෝ ලෝකයේ ඉන්න රණශූරයන්ගෙන් නම් ඔයා ටිකක් පරිස්සම් වෙන්න ඕන. මොකද උන් ගොඩක් භයානකයි. ඒ වගේම ලූෆන් ඔයා දන්නවනේ මෙහි මිනිස්සු ආව ඒලියන් කෙනෙක් කියලා අඳුරගත්තොත් ඔයාට ඕන වෙලාවක හරදරයක් වෙන්නත් පුළුවන්. එකම ලූෆන් ස්ලෝ වර්ල්ඩ් එකේ කල්ටිවේෂන් මිෂන් එකේ විස්තර බලන්න පටන් ගන්නවා. ලූෆන් කියනවා දැන් අපිට වෙලාව හරි සුලෝ ක්‍රිස්ටල් හොයාගන්න. එතකොටම අපිට වෙන පැත්තකින් අලුත් සීන් එකක් පෙන්වනවා. ඒ විශාල බීස්ට් කෙනෙක්ව මරනවා කට්ටියක් එකතු වෙලා. අපිට මේ සීන් එකේදී පෙන්වන්නේ නා ෆැමිලි එකේ යන් මාස්ටර් නා කේව. එයා ඉන්නේ ප්ලැනට් ලෙවල් එකේ. ඒත් එක්කම එයාගේ මාමත් එතනට ඇවිල්ලා බීස්ට් මැරපු එකට එයාට ප්‍රශංසා කරන අපිට පේනවා. මේ ගොල්ලොත් ඔහම කතා කර ඉද්දී එක පාර්ට්නම ගොඩක් බලවත් බීස්ට් කෙනෙක් එනවා. ඒ බීස්ට් ඉන්නේ ස්කයි ලෙවල් මැන්ඩ්‍රෝ එකක. ඒ බීස්ට් තමන්ට ටිකක් එහයින් තනියම ඉන්න තරුණෙක්ට පහර දෙන්න යනවා ඔහුත් දකිනවා. ඒක දැකලා නාකයගේ මාම කියනවා මේ සතා අපේ සීමාවේ මොකද්ද කරන්නේ? අර තරුණයට පහර දෙන්න වගේ යන්නේ. අපිට පේනවා ඒ සතා පහර දෙන්න යන්නේ ලූෆන්ට කියලා. ඒත් එක්කම යන් මාස්ටර් නාකේ කියනවා මට පේනවා එයාව. අංකල් ලී ඔයා ඒ ගැන කරදර වෙන්න එපා. මම බලා ගන්නම් එයාව. ඒත් එක්කම යන් මාස්ටර් නාකේ එකපාරටම එයාගේ ළඟ තියෙන ඊතලයකින් අර සතාට විදිනවා. මේ සතා ලූෆන්ට පහර දෙන්න හදද්දිම ලූෆන්ගේ ඇහත් ඒ සතා දිහාටම යොමු වෙලා තියෙන්නේ. ඒ ඊතලේ වැදිලා සතා මැරෙනවා. හැබැයි ආයෙත් නැගිටලා කෑ ගහනවා අපිට පේනවා. එතකොටම යන් මාස්ටර් නාකේගේ ආරක්ෂකයෝ ඇවිල්ලා ඒ සතාට පහර දෙන්න පටන් අරගෙන ඒ සතාව එතනම ඉවරයක් කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ අංකල් ලේ ලූෆන්ට සංඥාවක් කරනවා. එයා කියනවා මේ මැන්ගෝගේ සීමාව. ඒත් එක්කම යන් මාස්ටර් නාකේත් කියනවා මං ඊතලේ විද්දේ නැත්තම් ඔයාගේ ජීවිතෙත් නැති වෙන්න තිබ්බා. මේක ඇහුණ බාබට ලූෆන්ට කියනවා ලූෆන් අර සතා ප්‍රාථමික ස්ටාර් ලෙවල් මොන්ස්ටර් කෙනෙක්. ඔයාට ඕන නම් තප්පර කිහිපයක් ඇතුළත උනත් ඒ සතාව විනාශ කරන්න තිබ්බා. බලන්නකෝ අර කොල්ලගේ සතුට කොච්චරද කියලා. අනිත් අයත් එයාට ප්‍රශංසා කරනවා ඔයාව මරණයෙන් බේරගත්තා කියලා. එතකොටම අර කාරුණික පෙනුමක් තිබ්බ යන් මාස්ටර් නාකේ ලූෆන් පැත්තට ඇවිල්ලා එයාව හඳුන්වලා දෙනවා. මගේ නම නාකේ. ඔයාගේ නම මොකක්ද? ලූෆන් කියනවා මගේ නම ෆෙන්. එතකොට නාකේ කියනවා ඔයාගේ ආම එක නම් හරිම වෙනස්. එයා ලූෆන්ගේ ආම එකට තට්ටු කරලා බලනවා. ඉතින් ඔයා වෙන තැනකින් ආපු කල්ටිවේටර් කෙනෙක්ද? ලූෆන් කියනවා ඔව් මම එහෙම තමයි. මෙතනදී ලූෆන් ඔවුන්ගේ ග්‍රහලෝකයේම කෙනෙක් බවට අඟවන්න හදනවා. මොකද පිටස්තර ජීවීන්ට මේ ග්‍රහලෝකය කැමති නැති නිසා. ඒත් එක්කම මේ යන් මාස්ටර් නාකේට නම් ලූෆන්ගේ ආම එක දැකලා ගොඩක් හිත ගිහින්
එයා කියනවා ඔය අයි අපිත් එක්ක එකතු වෙන්නේ නැත්තේ. අපි යන්නේ යන් සිටි එකට. ඔයා කැමති නම් අපිත් එක්ක යමු. ලූෆන් අහනවා යන් සිටි එක. යන් සිටි එක තමයි මේ පළාතේ හදවත. කිලෝමීටර් ගාණක් දුරයි. එතකොට බාබඩා කියනවා ඔව් ඒ තොරතුරු ටික නම් හරි ලූෆන්. අපි ඒ තැනට ගියොත් අපිට මොකක් හරි හොඩුවක් හොයාගන්න පුළුවන් ක්‍රිස්ටල් ගැන. මේ දේවල් ගැන හිතපු ලූෆන් කියනවා හොඳයි. අපි එහෙනම් මේගොල්ලොත් එක්ක යමු. බාබඩාගේ මේ කතාව අහපු ලූෆන් තීරණය කරනවා එයත් මේගොල්ලෝ එක්ක යන්න. ඒත් එක්කම සොල්දාදු වගේ කතා වෙනවා අපිට පේනවා ලූෆන් ගැන. යන් මාස්ටර් නාකේ නම් හරිම කරුණාවන්තයි. අර මෝඩ කොල්ලවත් ඔහු බේරගත්තා. යන් මාස්ටර් නාකේ තැන අපි හිටියනම් අපි නම් කවදාවත් ඕකෝ බේරගන්නේ නැහැ. ඒත් එක පාරටම අංකල් ලේ හැමෝටම නවතින්න කියලා සංඥා කරනවා. ඒත් එක්කම යාළුගේ සොල්දාදුවෙක් ඉස්සරහට ගිහින් ඉස්සරහින් එන්නේ මොකද්ද කියලා බලනවා. ඒත් එක්කම විශාල බීස්ට් කෙනෙක් ඔහුව ගිලගෙන විශාල පිරිසක් ඕනු වට කරගන්න අපිට පේනවා. එතනට ආපු අනිත් කණ්ඩායමේ රූස්ටර් කියලා කෙනෙක් අපිට පෙන්නනවා. එයා කියනවා මං හිතුවේ නෑ යන් මාස්ටර් නාකේව මෙතනදී හම්බෙයි කියලා. දැන් ඔයා සිටි එකෙන් එළියේ ඉන්න නිසා ඇයි අපි පරණ ගනුදෙනු බේරගන්නේ නැත්තේ? මාස 6කට කලින් ඔයා මං කියන දේවල් ඇහුවේ නැහැ නේද? මේක ඇහුණ ගමන් අංකල් ලේ ඉස්සරහට එනවා නාකේව බේරගන්න. එයා කියනවා අපේ පවුල් දෙකම යාළුවෝ. ඇයි ඔයා මෙහෙදි පහර දෙන්න හදන්නේ? ලූෆන්ට මේ මිනිස්සයාගේ වැඩ එච්චර ඇඟට අල්ලන්නේ නැහැ කියලා අපිට පේනවා. ඒත් මේ රූස්ටර් කියනවා වැඩකට නැති කතා කියන්න එපා. මෙහෙම කියපුව ඔහු එකපාරට ඉස්සරහට එනවා. ඔහුගේ ආයුධයත් අරගෙන. අංකල් ලේ ඔහුගේ ප්‍රහාර වළක්වන්න හැදුවත් අංකල් ලේටත් ඔහුගේ ප්‍රහාර වළක්වා ගන්න අමාරුයි කියලා අපිට පේනවා. අපේ ලූෆන් මේ ඔක්කොම බලාගෙන ඉන්නවා. ඒත් එයා තාම මුකුත් පියවරක් ගන්නෙ නැහැ. එයා දකිනවා අංකල් ලේට මේ පහර දරා ගන්න බෑ කියලා. ඒ වගේම අංකල් ලේ සටනින් පරාද වෙන්න යනවා කියලා දැක්ක නාකේ එයාගේ දුන්න අරගෙන ඊතලයක් විදින්න හදනවා රූස්ටර්ට. ඒ වගේම අනිත් සෝල්ජර්ස්ලත් ඇටැක් කරන්න පටන් ගන්නවා. ඒත් හැමෝම දන්නවා එයාලට මේ අනිත් ටීම් එක පරාද කරන්න බෑ කියලා. මොකද අනිත් අය ඉන්නේ අල්ටිමේට් ස්කයි ලෙවල් එකේ. එතකොට ලූෆන් හිතනවා අල්ටිමේට් ස්කයි ලෙවල් එක ඒ කියන්නේ මොකද්ද? බාබට එයාට පැහැදිලි කරනවා ලූෆන් ස්ලෝ වරුන්ගේ බලය දියුණු වෙන්නේ පරිණාමයට අනුව. ඒ කියන්නේ යුනිවර්ස් එකේ තියෙන Earth level, planet level, domain level, domain load level වගේ. ඊට අමතර තව මට්ටම් තියෙනවා. world level, realm load level සහ ultimate sky level වගේ. ඊට පස්සේ ලූෆන්ට බබට තවත් කියනවා ලූෆන් ඒ වගේම තවත් level තියෙනවා. එතකොට ලූෆන්ට තේරෙනවා මේ මිනිස්සු එච්චර බලවත් නැහැ. ඒත් හැට සාපේක්ෂව නම් එයා ශක්තිමත් කියලා. එතකොටම අපිට පේනවා අර මිනිස්සයා එයාගේ ආයුධය එළියට අරගෙන නාකේ පැත්තට එනවා. යන් මාස්ටර් නාකේට වැරදීමකින් වගේ ඒක ඊතලයක් රෝස්ටර් ඉන්න පැත්තට යවෙනවා. ඒත් ලේසියෙන්ම රෝස්ටර් ඊතලේ වළක්වාගෙන යන් මාස්ටර්ට ඇටැක් කරන්න එනවා. ඒත් එක්කම රෝස්ටර් කියනවා නාකේ ඔයා දන්නවනේ ඔයාලා ගෲප් එකේ ඉන්න අංකල් ලේ තමයි කණ්ඩායමේ ඉන්න ශක්තිමත්ම කෙනා. එහෙම නේද? ඒත් මට එයාව තප්පර කීපයකින්ම ඉවරයක් කරන්න පුළුවන්. ඒත් එක්කම රෝස්ටර් එයාගේ මිනිස්සුන්ට අණ කරනවා. නාකේ වල්ල ගන්න. ඒ වගේම අනිත් ඔක්කොම අය විවරයක් කළා දාන්න. මෙයාලට කිසිම අනුකම්පාවක් පෙන්වන්න එපා. ඒත් එක්කම එයාගේ ආමි එකේ ඉන්න සෝල්ජර්ස්ලා එනවා ලූෆන්ලගේ ටීම් එකට ඇටැක් කරන්න. මෙච්චර වෙලා මේ හැම දෙයක්ම ඉවසගෙන හිටපු ලූෆන්ට තවත් මේ දේවල් දරා ගන්න බැරි වෙනවා. ලූෆන්ට තේරුම් යනවා මේ මිනිස්සුන්ට පහර දෙන්න කිසිම හේතුවක් නැතුව කියලා. ඉතින් ලූෆන් එකපාරටම එයාගේ ස්පිරිචුවල් එනර්ජි එක පාවිච්චි කරලා පිපිරීමක් ඇති කරනවා. මේ විශාල පිපිරීමත් එක්කම පහර දෙන්න ආපු සොල්දාදුවන් ඔක්කොම වගේ විනාශලා බිම ඇද වැටෙනවා අපිට පේනවා. මේත් එක්ක හැමෝම පුදුම වෙනවා. කාටද මේ තරම් ස්පිරිචුවල් එනර්ජි එකක් තියෙන්නේ කියලා. මේ ලූෆන්ගේ බලවත් ප්‍රහාරයට බය වුණ රෝස්ටර්ගේ ටීම් එක Tamanට පුළුවන් ඉක්මනින්ම එතනින් පැන ගන්න උත්සාහ කරන අපිට පේනවා. මේ සිද්ධ වෙච්ච දේ ගැන කල්පනා කරගෙන ඉන්න යන් මාස්ටර් නාකේට තේරෙනවා දැනට අපේ ටීම් එකේ ඉන්න හැමෝම ගැන අපි එකිනෙකාව දන්නවා. අපි අඳුරන්නේ නැති එකම කෙනෙක්ට ඉන්නේ අපිට දැන් හම්බෙච්ච ෆෙන්ග්ම විතරයි. මේත් එක්කම ලූෆන් ළඟට ගිය යන් මාස්ටර් නාකේ අහනවා ෆෙන් මේ දැන් මොකක්ද උනේ? ඉතින් අපේ ලූෆනුත් එයා ඒක කරපු නැති විදියට එයා කියනවා මන් දන්නේ නැහැ හරියට මොකක්ද උනේ කියලා. මේත් එක්කම අලුත් සීන් එකකින් අපිට පෙන්නනවා ලූෆන්ගේ ස්පිරිචුවල් ඇටැක් එක නිසා බය වෙලා දුවමින් ඉන්න රෝස්ටර්ලගේ ටීම් එක. ඔවුන් කතා වෙනවා ඒ අපිට පහර දුන්න කෙනාගේ බලය නම් සිටි ලෝඩ්ගේ ශක්තියට සමානයි. හොඳ වෙලාවට ඔහු අපිට යන්න දුන්නේ. එහෙම නැත්තම් අපි එක්කෙනෙක්ටවත් බේරෙන්න හම්බ වෙන්නේ නැහැ. එහෙම කතා කරමින් ඔවුන් යනවා ලූෆන්ගේ ටීම් එකෙන් ඈත් වෙලා නගරයේ තියෙන දිහාවට. මේ අතරම අපිට අලුත් සීන් එකකින් පෙන්නනවා ඔවුන් යන දිහා කන්දක් උඩට වෙලා බලන් ඉන්න අද්භූත ටීම් එකක්ව. මේත් එක්කම රෝස්ටර්ලගේ ටීම් එක ළඟට එනකම් බලන් හිටිය ඔවුන් එකපාරටම උඩ ඉඳන් පැනලා රෝස්ටර්ලගේ ටීම් එක වට කරනවා. ඒත් එක්කම කිසිම කතාවක් නැතුව රෝස්ටර්ලගේ ටීම් එකේ කිහිප දෙනෙක්ම ලේසියෙන් මරලා දානවා අපිට පේනවා. මේක දැක්ක රෝස්ටර් කියනවා ඒ 13 Axis ටීම් එක
ඊට පස්සේ එයාලගේ නායකයා ඉස්සරහට එනවා. එයා හෙමින් මේගොල්ලෝ පැත්තට එනවා. එයාව දැකලා සත්තුයි කණ්ඩායමේ අනිත් අය ඔක්කොම බය වෙනවා අපිට පේනවා. ඒත් එක්කම එයා එයාගේ ළඟ තිබිච්ච ආයුධය වේගෙන් පාවිච්චි කරලා රෝස්ටර්ලා ටීම් එකට ඇටැක් කරනවා. මේත් එක්කම අපිට පේනවා රෝස්ටර්ලගේ ටීම් එකේ ඉතුරු වෙන්නේ අන්තම් කීප දෙනෙක් විතරයි. එතකොට මේ නායකයා කියනවා අපිට ඇහෙනවා. මං උඹලගේ මිනිස්සු ඔක්කොම ඉවරයක් කරා. දැන් මට ඕන උඹලාට පුරාණ දේව නටබුන් වලින් හොයාගත්ත ආම එක මට දෙන්න. එහෙම කළොත් සමහර විට මං උඹලගේ ජීවිත බේරයි. මේක ඇහුණ රෝස්ටර් හොඳටම බය වෙනවා. එයා කියනවා අපි ළඟ දැන් ආම එක නැහැ. ඒත් අපි ළඟ තව වටිනා දේවල් තියෙනවා. ඔයාලට ඕන නම් පුළුවන් ඒ දේවල් අරගන්න. කරුණාකරලා මේවා අරගෙන අපේ ජීවිත බේරන්න. එතකොට මර නායකයා කියනවා මං කිව්වනේ මට ආම එකයි ඕන. ආම එක දුන්නොත් විතරයි උඹලගේ ජීවිත බේරෙන්නේ. මේක ඇහුණ රෝස්ටර් දුවන්න පටන් ගන්නවා. එයාගේ සහයෝගයොත් එතනින් දුවනවා. එතකොටම 13 ඇක්සිස් ටීම් එකේ එයාලගේ ආයුධ එළියට අරගෙන එකපාරටම එයාලට පහර දෙන්න එයාලගේ පස්සෙන් යනවා. රෝස්ටර්ලගේ ටීම් එකේ කියනවා අපි ඉක්මනටම නාකේල ළඟට යන්න ඕන. එයාලා ළඟ විතරයි ඩොමේන් ලෙවල් වෝරියර් කෙනෙක් ඉන්නේ. සමහර විට ඒ වෝරියර්ට අපිව බේර ගන්න පුළුවන් වෙයි. එයාලා හරිම වේගෙන් නාකේලගේ ටීම් එකේ ඉන්න පැත්තට එනවා අපිට පේනවා. එයාලා යන්තම් නාකේලගේ ටීම් එකට ලඟ වෙද්දිම අර 13 ඇක්සිස් එකේ මෙම්බර් කෙනෙක් එයාව අල්ලගන්නවා. ඒත් එක්කම අලුත් සීන් එකකින් පෙන්නනවා අංකල් ඒට තේරෙනවා ඉස්සරහින් මොකක් හරි අනතුරක් එනවා කියලා. එතකොටම නාකේත් එයා ළඟට එනවා. අපිට පේනවා ලූෆන් හිතනවා දැන් ඉස්සරහට මොනව වෙයිද. එතකොට නාකේ කියනවා ඉස්සරහ පැත්තෙන් නම් හරිම භයානක මරණීය හැඟීමක් එනවා. ලූෆන් මේක බලාගෙන ඉන්නවා. මේත් එක්කම 13 ඇක්සිස් ටීම් එකෙන් බේරෙන්න ආපු රෝස්ටර්ගේ සහෝදරයා එනවා ලූෆන්ලගේ ටීම් එක ළඟටම. ඒත් එක්කම ලූෆන් ඉස්සරහම රෝස්ටර්ගේ සහෝදරයාට 13 ඇක්සිස් ටීම් එකේ කෙනෙක් ආයුධයකින් පහර දෙනවා. එයා කෑ ගහනවා නාකේ කරුණාකරලා මම බේරගන්න කියලා. ඒත් එයාගේ වාක්‍ය ඉවර වෙන්නත් කලින්ම එයා මේගොල්ලන්ගේ ඇස් ඉස්සරහම මැරිලා යනවා. එයාගේ ලේ විසි වෙලා මේ හැමෝගෙම ඇඟේ ගෑවෙනවා අපිට පේනවා. ලූෆන් බලනවා මේ මොකද්ද මේ අලුත් කරදරේ කියලා. අපිට පේනවා අර 13 ඇක්සිස් ටීම් එකේ නායකයා හෙමින් ලූෆන්ලගේ ටීම් එක පැත්තට එනවා. යන් මාස්ටර් නාකේගේ ටීම් එක එයා හිතනවා මේගොල්ලෝ රෝස්ටර්ලගේ කණ්ඩායම මෙච්චර ලේසියෙන් මැරුවා නම් අපිට මොනව කරයිද දන්නේ නැහැ. හැමෝම ගොඩක් බය වෙලා ඉන්නවා කියලා අපිට පේනවා. මේත් එක්කම 13 ඇක්සිස් ටීම් එකේ ඉස්සරහට ආපු ලීඩර් කියනවා රෝස්ටර්ලගේ ටීම් එක කිව්වා උදව් ඉල්ලන්න නාකේ ළඟට යන්න ඕන කියලා. ඉතින් ඔයාලා ටීම් දෙකම එකටද ඉන්නේ. මේක ඇහුණ අංකල්ලේ හොඳටම කලබල වෙනවා. කොහෙත්ම නැහැ. අපි ඒගොල්ලෝ එක කිසිම සම්බන්ධයක් නැහැ. අපි දන්නෙත් නැහැ. ඇයි ඒගොල්ලෝ එහෙම කියන්නේ කියලා. මේ අංකල්ලේ කියන දේවල් එච්චර ගණන් ගත්තේ නැති 13 ඇක්සිස් ටීම් එකේ ලීඩර් නාකේලගේ ටීම් එකේ කිහිප දෙනෙක්ම එක දිගට මරන්න පටන් ගන්නවා. ඒත් එක්කම ඔහුගේ කණ්ඩායම අයටත් කියනවා මේ අයව ඉවරයක් කරලා දාන්න. 13 ඇක්සිස් ටීම් එකේ සමාජිකයින් නාකේල ගෲප් එකට ඇටැක් කරන්න එද්දිම ඉස්සරහට ආපු ලූෆන් ඉතා ලේසියෙන්ම 13 ඇක්සිස් මෙම්බර් ඉවරයක් කරලා දානවා. මේ වුණ දෙයට හොඳටම තරහ ගිය 13 ඇක්සිස් ටීම් එකේ අය ඔක්කොම එනවා එකපාර ලූෆන්ට ඇටැක් කරන්න. නාකේගේ ගෲප් එකේ අය නම් හොඳටම බය වෙලා හිටියත් පොඩ්ඩක්වත් බය නැති ලූෆන් ඉතා ලේසියෙන්ම තමන්ගේ මෝෂා ක්ලෑන් එක යූස් කරලා 13 ඇක්සිස් එකේ ඉතුරු සමාජිකයන් 12 දෙනාම එකපාර ඉවරයක් කරලා දානවා අපිට පේනවා. මේක දැක්ක යන් මාස්ටර් නාකේ සහ ඔහුගේ ටීම් එකට හරිම පුදුමයි. ලූෆන්ට මේ තියෙන බලය දැකලා. මේත් එක්කම අංකල් ලේට මතක් වෙනවා. ලූෆන් එයාලට හම්බෙන වෙලාවේ ස්ටාර් ලෙවල් බීස්ට් කෙනෙක් ඉස්සරහා හිටගෙන හිටියේ. ඒ බීස්ට් බය වෙලා නෙවෙයි. ඒ බීස්ට් ඕනම තප්පරයක මරලා දාන්න පුළුවන් නිසා. ලූෆන් ළඟට ආපු අංකල් ලේ ලූෆන්ට ආචාර කළා. බරුණ 13 ඇක්සිස් ටීම් එකේ මෙම්බර්ස් ලගේ ගබඩා මුදු ටික ලූෆන්ට දෙනවා. ඊට පස්සේ අපිට පේනවා මේ දුන්න ගබඩා මුදු පරීක්ෂා කරපු ලූෆන්ට එක ගබඩා මුද්දක් ඇතුලේ තිබිලා ෂුල් ක්‍රිස්ටල් ගැන විස්තර කරලා තියෙන ලියවිල්ලක් හම්බ වෙනවා. මේ ලියවිල්ල පරීක්ෂා කරපු ලූෆන්ට හිතනවා මට තව දැනගන්න ඕන මේ ෂුල් ක්‍රිස්ටල් ගැන. මේ ෂුල් ක්‍රිස්ටල් පාවිච්චි කරන කෙනාට ලොකු බලයක් හම්බ වෙනවා. ඒ වගේම අමරණීය මාලිගාව ඇතුළෙත් එයාට ඉහළ තැනක් ලැබෙනවා. කලාතුරකින් තමයි මේ ස්පටික කාට හරි ලැබෙන්නේ. ඒක ඒ ලබා ගන්න කෙනාට උරා ගන්න පුළුවන් වුණොත් අමරණීය මාලිගාවෙදිත් එයාට ගොඩක් ගෞරව කරනවා. ඒත් එක්කම එයාට සිටි ලෝඩ් කෙනෙක් වෙන්නත් පුළුවන්. ලූෆන්ට තේරෙනවා මේ ෂුල් ක්‍රිස්ටල් කොච්චර දුර්ලභද කියලා. ඒත් එක්කම ලූෆන්ට තේරෙනවා මේ ක්‍රිස්ටල් උරා ගන්න එකත් ලේසි වැඩක් නෙමෙයි කියලා. දැනට මේ ක්‍රිස්ටල් උරාගෙන තියෙන්නේ 2-3 දෙනෙක් විතරයි. ඉතින් මේ ක්‍රිස්ටල් 3ක් උරාගෙන බ්ලඩ් වෝරියර් කෙනෙක් වෙන එක නම් ලේසි නැහැ. ඒත් එක්කම අලුත් සීන් එකකින් අපිට පෙන්නනවා හැමෝම වේගෙන් ඉස්සරහට යනවා. නාකේ කියනවා යන් නගරයට දැන් හරිම ළඟයි. අපි දැන් එතෙන්ට ලඟ වෙන්නයි යන්නේ. ඇත්තටම මේ ෂුල් ක්‍රිස්ටල් ගැන මොකද්ද මෙච්චර විශේෂය? මම බලාපොරොත්තු වෙනවා යන් නගරයට ගියාම උත්තරේ හම්බෙයි කියලා. මෙහෙම හිතමින් ලූෆන් යනවා අපිට පේනවා යන් නගරයට.
එයාලා නගරයට ආපු ගමන් ලූෆන්ට මේ තැනේ තියෙන කුරුරත්වය දකින්න පුළුවන් වෙනවා. බලවත් අය දුර්වල අයව ලේසියෙන්ම පාලනය කරනවා. මිනිස්සු එකිනෙකාගේ බඩු උතුර ගන්නවා. දුර්වල අයට හරිම නරක විදියට තමයි සලකන්නේ. මේක දැකලා ලූෆන්ට අර දුර්වල මිනිස්සු ගැන දුක හිතෙනවා. කොහොමද මේ අයට මෙච්චර වද දෙන්නේ කියලා. එතකොට අපිට පේනවා ලූෆන් මේ තැනේ අධිපතියා ළඟට, ඒ කියන්නේ නාකයගේ තාත්තා ළඟට එක්කන් යනවා. නාකයගේ තාත්තා එයාගේ පුතාව දැකලා ගොඩක් සතුටු වෙනවා. එයා කියනවා පුතේ මට ගොඩක් සතුටුයි ඔයා මෙහෙම පණ පිටින් ආපු එක ගැන. එතකොටම නාකේ එයාගේ තාත්තට ලූෆන් ගැන හඳුන්වලා දෙනවා. එතකොටම තාත්තා කියනවා මං නාකේගේ තාත්තා. මගේ නම නාබු. මේ පවුලේ ප්‍රධානියා මම. මට ඔයා හම්බෙච්ච එක ගැන ගොඩක් සතුටුයි. ඒ වගේම මං ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඔයා මගේ පුතාගේ ජීවිතේ බේරුවට. ලූෆන් කියනවා එහෙම මට විශේෂයෙන් ස්තුති කරන්න අවශ්‍ය නැහැ. මං කරන්න තිබ්බ දේ තමයි කරේ. මිස්ටර් නාබු ලූෆන්ගේ මේ නිහතමානීත්වය දැකලා ගොඩක් සතුටු වෙනවා. එයා ලූෆන්ට ආරාධනා කරනවා කෑම් වේලකට. මේ අතරේදී ලූෆන් නාබුගෙන් අහනවා ඇත්තටම අර ආම එක ඒගොල්ලෝ කතා කරපු ඒ මොකද්ද? නාකේ කියනවා ඇත්තටම ඔයා ඒ ගැන මුකුත් දන්නේ නැද්ද? මේක ඇහුණ බාබට කලබල වෙනවා. අයියෝ ලූෆන් ඔයා දැන් අහුවෙන්නේ යන්නේ. එතකොටම අපිට පේනවා නාකේට සහ එයාගේ තාත්තට තේරෙනවා මං අර ආම එක ගැන මුකුත් දන්නේ නැහැ කියලා. එතකොටම මිස්ටර් නාබු කියන්න ගන්නවා සහෝදර ෆැන් ඔයා ශක්තිමත් කල්ටිවේටර් කෙනෙක්. පිට තැනකින් ආපු කෙනෙක් වගේ. ඒක නිසා වෙන්නදී ඔයා මේ ආමෙක් ගැන මුකුත් දන්නේ නැත්තේ. මේ තැනට එන හැමෝම දන්නේ මෙහි තියෙන පුරාණ සටන් බිම. නිකන්ම පුරාණ සටන් බිමක් කියලා. ඒත් මම ව්‍යාපාරිකයෙක් නිසා වගේ තොරතුරු මාර්ග ගොඩක් වැඩි. ඉතින් සහෝදරයා මම මුලින්ම දැනගන්න කැමති ඔයා ඒලියන් කෙනෙක්ද? ලූෆන් කියනවා ඔව් කියලා. ඒත් ඒගොල්ලන්ට මෙච්චර තේරලා තියෙනවා ලූෆන් නරක කෙනෙක් නම් එයා එයාගේ පුතාව බේරගන්න නෑ කියලා. ඒක නිසා එයා කියන්න ගන්නවා තුල් මහද්වීපේ හෙවන් ලෙවල් වෝරිය කෙනෙක්ට බලාකුළු ස්තර 18ක් බිඳගෙන යන්න පුළුවන්. එහෙම බිඳගෙන යන කෙනාව පිටතින් ඉන්න ඒලියන්ස්ලා එයාව විවරයක් කරනවා. එක දවසක් ඒලියන්ස්ලා මෙහෙට ඇවිත් අපේ අමරණීය දේව සේනාවට ගොඩක් පහර දුන්නා. උන් මෙහෙ විනාශය වැපුරුවා. අපේ රණශූරයන් ගොඩක් විනාශ කරලා දැම්මා. ඒත් අන්තිමට අපිට උන්ව මෙහෙම පන්නන්න පුළුවන් වුණා. මේත් එක්කම බාබටා කියනවා ලූෆන් මේගොල්ලෝ ඒලියන්ස්ලා පන්නන්න සමත් වුණා කිව්වට එයාලා තාම දන්නේ නැහැ. එයාලගේ ග්‍රහලෝකයේ තාම තියෙන්නේ වර්චුවල් යුනිවර්ස් කම්පැනි එක යටතේ කියලා. මේත් එක්කම ආයේ මිස්ටර් නාබු කතා කරන අපිට පේනවා. මේ තැන ගොඩක් වටිනා ආයුධ තියෙනවා. අර ආම එක කියන්නේ හරිම බලවත් ආම එකක්. ඒක හම් වෙන්නේ පුරාණ දේව නටබුන් ඇතුලෙන්. හැබැයි ඒ තැන පිරලා තියෙන්නේ හරිම දරුණු නපුරු මීදුමකින්. ඒ නිසා තාම මේ තැනට යන හැම රණශූරයෙක්ගෙම තත්ත්වය ගොඩක් දරුණු වෙනවා. එයාලට ඒ තැනින් එළියට එන්න බෑ. නාකේ කියනවා ගොඩක් අය ගිහින් තියෙනවා අර නටබුන් ඇතුලේ තියෙන ශක්තිය වර්ධනය කරන්න. ඒත් චුල් ස්පාටිකය කියන්නේ දෙවියන්ගෙන් ලැබුණ තෑග්ගක්. අපිට තාම තේරෙන්නේ ඒක කොහෙන් ආවද, කවුරු හැදුවද, ඒ වගේම කවුරු හැදුවද කියලා. ඒත් ඒක ඇතුලේ අමුතු බලපෑමක් තියෙනවා. එක කාගේ හරි ඇඟට ගියොත් ඒ රණශූරයා ගොඩක් බලවත් වෙනවා. අපේ ශුල් මහද්වීපයේ හැම රණශූරයෙක්ම ආසයි ශුල් ස්පාටික උරා ගන්න. ඒත් ගොඩක් දෙනාට ඒක තාම උරා ගන්න බැරි වෙලා තියෙනවා. ලූෆන් හිතනවා මේ ශුල් ස්පාටික නම් හරිම වටිනවා වගේ කියලා. ඒත් එක්කම මිස්ටර් නාබු කියනවා ඇත්තටම මේ ශුල් ස්පාටික ලබා ගන්න හරිම අමාරුයි. අමරණීය මාලිගයි ස්පාටික කීපයක් තියෙනවා. එයාලා කලාතුරකින් ඒවා නගරවලට බෙදනවා. යම් යම් නගරේ ඉන්න එකම නගර අධිපතියයි. අනිත් ලෝකවල නගරවල ඉන්නේ ගොඩක් ඉන්ෆීරියස් ලෙවල් වෝරියර්ස්ලා. ඒ නිසා ඒ තැනට ස්පටික හම්බ වෙන්නේ හරිම කලාතුරකින්. යම් යම් නගරේ සුද්ධ වූ අධිපතියා චීෆෙන් ඒ වගේම චුන්නි ෆැමිලි එකක් තමයි මෙහි පොහොසත්ම වෙළඳ පවුල් දෙක. ඒ නිසා මේ පවුල් දෙකට විතරයි දැනට මේ ස්පටික හම්බ වෙලා තියෙන්නේ. මේත් එක්කම ඒ සීන් එක කට් කරලා අපිට පෙන්නනවා අලුත් සීන් එකකින් රෑ වෙනකම් බලන් හිටපු ලූෆන් දැන් ඇවිල්ලා ඉන්නවා චුන්නු ෆැමිලි එකේ ඉන්න තැනට. ලූෆන් හිතනවා චීෆෙන් ෆැමිලි එක නම් හරිම බලවත්. මොකද එයාලා ළඟ ඩොමේන් ලෙවල් මාස්ටර් කෙනෙක් ඉන්නවා. ඒත් මං හිතන්නේ මට මෙහි චුන්නු ෆැමිලි එකෙන් නම් ක්‍රිස්ටල් එකක් අනිවාර්යෙන් හොයාගන්න පුළුවන් වෙයි. එතකොට අපිට පේනවා ලූෆන් ගොඩක් තද ආරක්ෂාවක් මැදින් තමයි හොරාට මෙතනට ඇවිල්ලා ඉන්නේ. චුන්නු ෆැමිලි එකේ නම් ඩොමේන් ලෙවල් මාස්ටර් කෙනෙක් වගේම මෙහි ප්‍රධානියා ඉන්නේ යුනිවර්ස් ලෙවල් එකේ. මේ තැනින් චුල් ස්පටික හොයාගන්න එක මට ලේසි. ලූෆන් හෙමින් මේ තැනින් අනිත් පැත්තට යනවා. මේ ආරක්ෂා ගොඩක් වැඩි කියලා අපිට පේනවා. ලූෆන් හිතනවා මෙතන නම් යුනිවර්ස් ලෙවල් රණශූරියෙක් ඉන්නවා. ඉතින් ඇයි මම මගේ බලය පාවිච්චි කරන්නේ නැත්තේ? එහෙම හිතපු ලූෆන් තමන්ගේ මෝෂා ක්ලෝන් එක යූස් කරලා තමන්ගේ රූපය වෙනස් කරමින් මෙහි ප්‍රධානියෙක් වුණු මිස්ටර් යූගේ පස්සෙන් යනවා. මිස්ටර් යූ තනියම යනකොට එයාට සැක හිතෙනවා එතන කවුරු හරි ඉන්නවා කියලා. ඒත් එක්කම එයා හැරිලා බලද්දි
ලූෆන් එක පාරටම පැනලා එයාව මෝහනය කරනවා. දැන් එයා ලූෆන් එයාගේ ස්වාමියා කියලා හිතනවා. දැන් එයා ලූෆන්ගේ පාලනය යටතේ ඉන්නේ. ලූෆන් එයාව යූස් කරලා මිස්ටර් චුන්නුගේ මාලිගාව ළඟට ඇතුල් වෙන්න උත්සාහ කරනවා අපිට පේනවා. චුන්නුගේ මාලිගාවට ලූෆන් එක්කන් ගිය මිස්ටර් යූ චුන්ගුගේ ආරක්ෂකයන්ට කියනවා දොර අරින්නක. චුන්නුගේ ආරක්ෂකයින් ඔවුන් ආව බව චුන්නුට කිව්වා. චුන්නු කියනවා මම යූට කිව්වේ නෑ කවුරුවත් එක්කන් එන්න කියලා. මේත් එක්කම ආරක්ෂකයෝ ටිකක් කලබල වෙලා ලූෆන් දිහා බලන්න පටන් ගන්නවා. මේත් එක්කම මාලිගාවේ දොර ඇරගෙන චුන්නියෝ එනවා එළියට. ඔහු අහනවා යූ කවුද මේ එක්කන් ඇවිල්ලා තියෙන්නේ? මේත් එක්කම ක්‍රියාත්මක වුණ ලූෆන් එකපාරටම චුන්නු ඉන්න පැත්තට යනවා එයාට ඇටැක් කරන්න. මේ ලූෆන්ගේ ක්‍රියාව දැක්ක චුන්නුගේ පෞද්ගලික ආරක්ෂකයින් 100 දෙනා සහ කොස්මික් ලෙවල් ආරක්ෂකයෝ 9 දෙනාම එනවා ලූෆන්ව නවත්තන්න. ඒත් ඒ කාටවත් බැරි වෙනවා ලූෆන්ට ඇටැක් කරන්න. ලූෆන් ඉතා ලේසියෙන්ම තමන්ගේ ස්පිරිචුවල් එනර්ජි එක යූස් කරලා ඔවුන් විනාශ කරලා දානවා. මේත් එක්කම අපිට අලුත් සීන් එකකින් පෙන්නනවා කල්ටිවේෂන් කර කර ඉන්න චුන්නු ෆැමිලි එකේ මාස්ටර් කෙනෙක්ව. එයා දැනගන්නවා මාලිගාවේ සිද්ධ වෙන මිනිමෙරුම් ගැන. මේ මාස්ටර්ගේ නම චුයිටාෝ. ඉතින් ඉක්මනට ඔහු චුන්නුගේ මාලිගාව තියෙන තැනට ආවත් දැනටම ලූෆන් එතන හිටිය ඔක්කොම අය මරලා දාලා චුන්නුවත් අරගෙන ගිහිල්ලා ඉවරයි. මේ වෙලාවේ වෙලා තියෙන දේ දැක්ක චුයිටාෝ මාස්ටර් නගරේ ඉන්න ඔක්කොම ආරක්ෂකයන් කැඳවලා අහනවා කවුද මේක කරේ? ඒත් එක්කම ඒ කාටවත් මතක නැහැ. ඒ ගැන ඔවුන්ට මතක තියෙන එකම දේ මිස්ටර් යූ එක කළු පාට ලෝගෝවක් දාපු කෙනෙක් ආව කියලා විතරයි. ඒ ආපු කෙනාගේ මුහුණ කොච්චර මතක් කරන්න හැදුවත් කාටවත් මතක නැහැ. මේක නිසා චුයිටාෝ මාස්ටර්ට තේරෙනවා ආපු කෙනාගේ බලය කොච්චර වැඩිද කියලා. ඒක නිසා ඔහු ආරක්ෂකයන්ට අණ කරනවා. ඔහු වහම හොයන්න පටන් ගන්න කියලා. මේත් එක්කම අලුත් සීන් එකකින් අපිට පේනවා ලූෆන් චුන්නුව පැහැරගෙන අවකාශයට අරගෙන ඇවිල්ලා තියෙනවා. ඔහු චුන්නුගේ ගබඩා මුද්ද අරගෙන බලනවා ඒකේ බ්ලඩ් ක්‍රිස්ටල් තියෙනවද කියලා. ලූෆන් පුදුම කරමින් චුන්ලු ළඟ බ්ලඩ් ක්‍රිස්ටල් නැහැ. මේක නිසා තරහා ගිය ලූෆන් ඔහුව මෝහනය කරලා අහනවා චුන්නු ෆැමිලි එකේ නායකයා වන තමුන් ළඟවත් බ්ලඩ් ක්‍රිස්ටල් එකක් නැද්ද? ඒත් එක්කම චුන්නු කියනවා අපේ සුප්‍රීම් මාස්ටර් ළඟ තියෙනෙත් එක ක්‍රිස්ටල් එකයි. හැබැයි එයාට තාම ඒක උරා ගන්න බැරි වෙලා තියෙනවා. නැත්තම් එයාගේ බලයට සිටි ලෝඩ් ෂිෆැන් ෂියන්ටවත් විරුද්ධ වෙන්න බෑ. ඒ වගේම ෂිෆැන් ෂියන්ගේ මෝඩ සහෝදරයා ළඟත් ක්‍රිස්ටල් එකක් තියෙනවා. ඔහු ඒක එකපාරක් මට පෙන්නවා. චුන්නුගෙන් මේ සේරම විස්තර දැනගත්ත ලූෆන් හිතනවා ෂීෆැන් ඔහුගේ සහෝදරයට බ්ලඩ් ක්‍රිස්ටල් එකක් දුන්න කියන්නේ ඔහු ළඟ අනිවාර්යයෙන්ම තව බ්ලඩ් ක්‍රිස්ටල් තියෙන්න ඕන. එහෙමනම් මට මුලින්ම වැඩ පටන් ගන්න වෙන්නේ ෂීෆැන්ගේ. එහෙම කියපු ලූෆන් චුන්යුව එතනම මරලා දාලා පහලට විසි කරනවා. මේත් එක්කම අලුත් සීන් එකකින් අපිට පෙන්වනවා ෂීෆැන් ෂියන් සහ ඔහුගේ සහෝදරයා ෂීෆැන් ජෑන්ව උන් කතා වෙනවා. චුන්නු ෆැමිලි එකේ නායකයා චුන්නුගේ ඝාතනය සහ කවුද නගරයට ඇවිල්ලා ඉන්න මේ බලවත් පුද්ගලයා කියලා. ෂිෆැන් ෂියන් කියනවා හෙට අමරණීය මාලිගාවෙන් කට්ටියක් එනවා කිව්වා. ඒක නිසා එයාට මුකුත් ප්‍රශ්නයක් ඇති නොකරන්න වග බලා ගන්න. එහෙම තමන්ගේ සහෝදරයට කිව්ව ඔහු එතනින් පිටත් වෙලා යනවා. මේත් එක්කම අපිට පේනවා නගරේ හැමදැනම පරීක්ෂා කරනවා චුයිටාෝ මාස්ටර්ගේ අනට. මේත් එක්කම මේ සීන් එක කට් කරලා ඊළඟ දවසේ සීන් එකක් පෙන්වනවා. මිනිස්සු කතා වෙනවා. චුන්නි පවුලේ මොකද්ද අමුත්තක් වෙලා කවුරු හරි ක්‍රිස්ටල් හොරගම් කරන්න ගිහින් ලොකු කරදරයක් ඇති කරන්න හදලා වගේ. ෂිෆැන් පවුල දැනටමත් එයාගේ මිනිස්සු වැඩට දාලා. අපිට පේනවා මේ හැමෝම කතා කරන්නේ ලූෆන් ගැන තමයි. ඒත් එක්කම අපිට පේනවා සතෙක් උඩ නැගලා කිහිප දෙනෙක් නගරය මැදින් ගමන් කරනවා. මෙතනට ආපු ලූෆන් දකිනවා මේ සතා උඩ ඉන්න මිනිස්සයා යුනිවර්ස් ලෙවල් 9 විතරයි. අනිත් අය එයාට ගොඩක් බයයි වගේ. ඒත් එක්කම අපිට පෙන්නනවා ඒ ඉන්නේ ෂිෆැන්ගේ සහෝදරයා ෂිෆැන් ජෑන්. එයාගේ ජෙනරාල් එයාට කියනවා අර චුන්නිව ඉවරයක් කරලා දාපු මිනිස්සයා දැනටමත් මෙහෙන් ගිහින් ඇති. ඒත් එක්කම ජෙනරාල්ට ගහපු ෂිෆැන් ජෑන් වටපිට බලනවා කවද යාලට ඊළඟට අරගෙන යන්න පුළුවන් කියලා. මේත් එක්කම එයාගේ ඇහැ ලූෆන් දිහාවටත් යනවා. ලූෆන්ව දැකපු ඔහු කියනවා මම මෙයාව දැකලා නැහැ කලින්. ඒක නිසා මෙයාවත් අල්ලගන්න. ඊට පස්සේ එයාලා ගොඩක් මිනිස්සුන්ව මෙහෙම අල්ලගෙන යනවා. ලූෆන්වත් අල්ලගන්නවා අපිට පේනවා. අපිට නම් පේන්නේ ලූෆන් ඕනකමෙන් අහුවෙලා මේගොල්ලෝ එක්ක යනවා කියලා. මෙතන තව මොනවද වෙන්නේ කියලා බලන්න. ඊට පස්සේ අපිට වෙන පැත්තක සීන් එකක් පෙන්නනවා. ඒ ලූෆන්ව හිරගෙදරට අරන් ඇවිත්. ලූෆන්ට පේනවා මෙයාලා මෙතන මිනිස්සුන්ගේ ජීවිත නැති කරනවා. මේක දැකලා මිනිස්සු ගොඩක් කලබල වෙලා ඉන්නවා කියලා. ෂිෆැන් ජෑන් එළියට ගිහින් මිනිස්සු හැමදාම අල්ලන් එන්නේ මේක නිසා තමයි. ඒත් එක්කම හිරගෙදර ඉන්න එක මිනිහෙක් කතා කරනවා අපිට පේනවා. එයා මාව මේ පාරත් අල්ලගත්තා. ගිය පාරත් එයා මාව අල්ලගෙන මෙහෙ ගෙනල්ලා මං ගොඩක් දුක් විඳා. මං එයාට කොච්චර සල්ලි දුන්නද. ඒත් එයා ආයෙත් මට මෙහෙම කළා.
දැන් මගේ ළඟ සල්ලිත් නැහැ. මං කොහොමද මෙතනින් එළියට යන්නේ? ඒක අහන් හිටපු ලූෆන්ට තේරෙනවා ඇත්තටම මේ මිනිස්සයා ෂිෆැන් ජෑන් කියන්නේ ඇත්තටම හොඳ කෙනෙක් නෙවෙයි කියලා. ඒක නිසා ලූෆන් තීරණය කරනවා දැන් මේ මිනිස්සයාට පාඩමක් උගන්වන්න වෙලාව හරි කියලා. එතකොට ආරක්ෂකයෝ වගයක් ඇවිල්ලා තාම මිනිස්සෙක්ව හිරගෙදරට විසි කරනවා. එතකොට නැගිට ලූෆන් කියනවා මට ඔයාලගේ මාස්ටර් එක්ක කතා කරන්න ඕන. ඒ ආරක්ෂකයින් මුලින් කැමති වෙන්නේ නැහැ. ඒත් එක්කම ලූෆන් එයාගේ බලය පාවිච්චි කරලා ඉතා ලේසියෙන්ම ඔවුන්ව පාලනය කරනවා. දැන් එයාලා ලූෆන්ගේ සම්පූර්ණ පාලනය යටතේ ඉන්නේ කියලා අපිට පේනවා. ලූෆන් මේ ෂිෆැන් ජෑන් ළඟට යද්දිම ඒ මිනිස්සයා දැනගන්නවා ලූෆන් එනවා කියලා. එයා හැරෙනවත් එක්කම ලූෆන් එයාව බිත්තියේ වදින්නම පාරක් දෙනවා. කඩුවක් ගත්ත ලූෆන් අහනවා ජෙනරල් ෂිෆැන් ජෑන් කොහොමද ඉතින්? එතකොට මෙයා කියනවා ඉතින් ඔබ තමයි චුන්නු පැහැරගත්තේ. කරුණාකරලා මාව මරන්න එපා. මං ඔයා කියන ඕන දෙයක් අහන්න ලෑස්ති. ඔබට මොකක්ද ඕන මගෙන්? එතකොටම ලූෆන් කියනවා මට බ්ලඩ් ක්‍රිස්ටල් 10ක් ඕන. එතකොට මෙයා හොඳටම බය වෙලා කියනවා ක්‍රිස්ටල් 10ක් මං හිතන්නේ මගේ සහෝදරය ළඟවත් නැතුව ඇති. මගේ ළඟ එකයි තියෙන්නේ. මං ඒක ඔයාට දෙන්නම්. ඒත් කරුණාකරලා මගේ ජීවිතේ බේරන්න. ඒත් ලූෆන් කියනවා මං කිව්වේ මට ක්‍රිස්ටල් 10ක් ඕන කියලා. ඒත් එක්ක මේ කපටි ෂිෆැන් ජෑන් කියනවා හරි හරි මම දෙන්නම්. මෙහෙම කියලා ඔහු එක පාරටම එයාගේ සහෝදරයට කෑ ගහලා කතා කරන්න හදනවා. ඒත් එයා කෑ ගැහුවට වැඩක් නැහැ. මොකද ලූෆන් දැනටම බැරි එකක් හදලා ඉවරයි. ඒක නිසා එයාගේ කටහඬේ බැරියකින් එළියට යන්නේ නැහැ. ලූෆන්ට නම් මේ වැඩේට හොඳටම තරහ යනවා. එයා එක පාරටම ෂිෆැන් ජෑන්ගෙන් බෙල්ලෙන් අල්ල ගන්නවා. ෂිෆැන් ජෑන් ගැලවෙන්න කොච්චර උත්සාහ කරත් ලූෆන් ඇසිපියේ හෙල්ලෙන සැලින්ම ඔහුව දරුණු විදියට ඝාතනය කරලා දානවා. ඊට පස්සේ ලූෆන් ෂිෆැන් ජෑන්ගේ ගබඩා මුද්ද අරගෙන ඒකේ තියෙන බඩු ඔක්කොම එළියට හලලා බලනවා. බ්ලඩ් ක්‍රිස්ටල් එක තියෙනවද කියලා. ඒත් එක්කම බැලුමට ලූෆන්ට බ්ලඩ් ක්‍රිස්ටල් එකක් හොයාගන්න බැරි වෙනවා. ඒත් එක්කම ඔහු ඒ ගබඩා මුද්ද ඇතුලේ තිබ්බ අමුතු හැඩේ ගලක් අරගෙන පරීක්ෂා කරන්න පටන් ගන්නවා. ඒත් එක්කම ඔහුට තේරෙනවා මේක බ්ලඩ් ක්‍රිස්ටල් එකක් තමයි කියලා. මේ ෂුල් බ්ලඩ් ක්‍රිස්ටල් එක අතරගත්ත ලූෆන් හිතනවා එහෙනම් මගේ මෙහෙයුමේ පළවෙනි කොටස දැන් ඉවරයි. මෙහෙම හිතපු ලූෆන් අර හිරකෝඩුවේ අසාධාරණව හිරගල්ලා තිබ්බ හිරකාරයෝ ටිකක් නිදහස් කරලා ඔවුන්ට යන්න දෙනවා. ඒ සීන් එක කට් කරලා අලුත් සීන් එකකින් අපිට පෙන්නනවා ඉහළ අවකාශයට ආපු ලූෆන් තමන් ලබාගත්ත බ්ලඩ් ක්‍රිස්ටල් එක අවශෝෂණය කරන්න පටන් ගන්නවා. මේ අවශෝෂණය කරගෙන යන එක නම් ලේසි වැඩක් කියලා අපිට පේන්න නැහැ. ඒත් එක්කම ඒ සීන් එක දැනට කට් කරලා අපිට පෙන්නනවා අමරණීය මාලිගාවෙන් ආපු සහමාජිකයෝ දෙන්නෙක් එක කතා කර ඉන්න ෂිෆැන් ජෑන්ව. අමරණීය මාලිගාවෙන් ආපු අය කියනවා චුන්නුගේ අතුරුදහන් වීම ගැන වහම හොයලා බලන්න. නැත්තම් අපිට ඒක ගැන ක්‍රියාමාර්ග ගන්න වෙනවා. මෙහෙම කියපුවොත් එතනින් පිටත් වෙලා යනවා. මේත් එක්කම අපිට ආයෙ පෙන්නනවා බ්ලඩ් ක්‍රිස්ටල් උරා ගන්න ලූෆන්ව. ලූෆන්ගේ හියුමන් බොඩි එකට ලොකු වේදනාවක් ඇති වෙනවා අපිට පේනවා. ඒ වගේම මේ බ්ලඩ් ක්‍රිස්ටල් එකේ බලය ගෝල්ඩන් හොනර් මොන්ස්ටර් කෝ එකටත් එකතු වෙනවා අපිට පේනවා. මේත් එක්කම ලූෆන්ගේ බාහිර පෙනුමත් වෙනස් කරමින් බ්ලඩ් ක්‍රිස්ටල් එක අවශෝෂණය කරගැනීමේ ක්‍රියාවලිය ඉවර වෙනවා. ලූෆන් තමන්ගේ සටන් උපක්‍රම පාවිච්චි කරලා බලනවා තමන්ගේ මේ අලුත් බලය දැනෙන්නේ කොහොමද කියලා. ලූෆන්ට තේරෙනවා තමන්ගේ බලය තිබුණට වඩා 120ක් 30ක් අතර ප්‍රමාණයක් වැඩි වෙලා කියලා. බ්ලඩ් ක්‍රිස්ටල් තිබ්බනම් මගේ බලය තව වැඩි කරගන්න තිබ්බා. එහෙම හිතපු ලූෆන් ඊළඟට යනවා ෂිෆැන් ජෑන් ළඟ තියෙන බ්ලඩ් ක්‍රිස්ටල් එක ගන්න. අනිත් පැත්තෙන් අපිට පෙන්නනවා ෂිෆැන් ජෑන් ඉඳගෙන ඉන්නවා. මේ හැම දෙයක්ම නිසා එයා ගොඩක් කලබල වෙලා ඉන්නේ. මෑතකදී මේ වෙන දේවල් නිසා. එතකොට අපිට පේනවා එයාට මොකද්ද අමුත්තක් දැනෙනවා. එයා කිව්ව හරි. එයා දකිනවා ලූෆන් ඉන්නවා. එයා උඩ බලනවත් එක්කම ලූෆන් එකපාරටම ඇවිත් එයාට පහර දෙනවා. එතකොට එයාගේ පොරවල් දෙකම අරගෙන ලූෆන්ට ඇටැක් කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපිට පේනවා ලූෆන් හරිම බලවත් රණශූරයෙක් වෙලා තියෙනවා මේ බ්ලඩ් ක්‍රිස්ටල් උරාගත්තත් එක්ක. මේ දෙන්නගේ මේ සටන දැකලා අර ටාවෝ මාස්ටර් සහ නගරේ අනිත් අයත් පුදුම වෙනවා. ඒත් එක්කම ලූෆන් කියනවා ටයර් 2 ඩොමේන් ලෝඩ් කෙනෙක්. ඒත් ලෙවල් 9 ඩොමේන් ස්කිල් තියෙනවා. මේ මනුස්සයා නම් එච්චර ලේසි නෑ වගේ. එතකොට අපිට පේනවා ලූෆන් මේ පාර එයාගේ ගෝල්ඩන් හොනර් බීස්ට්ගේ බලයත් පාවිච්චි කරලා ෂිෆැන්ට ඇටැක් කරනවා. අපිට පේනවා ලූෆන් පහර දෙන ඉස්සරහට යනවා. ඒත් ෂිෆැන් එයාට ආයෙත් පහර දෙනවා. ඒත් ලූෆන් ඒ පහරනුත් බේරලා ඉස්සරහට යනවා මේ මනුස්සයාට පහර දෙන්න. මේ ප්‍රහාර හරිම ශක්තිමත්. ෂිෆැන් ඒකෙන් බේරෙන්න උපරිම උත්සාහ කරනවා. අපිට පේන්නේ දෙන්නගෙම බලය සමානයි වගේ. ඊට පස්සේ එයා ලූෆන්ට කියනවා ඔබ හිතනවද වේගය පාවිච්චි කරලා ඔබට මාව පරද්දන්න පුළුවන් කියලා. ඊට පස්සේ එකපාරටම එයා වේගෙන් එක දිගට පහරවල් ගොඩක් එල්ල කරනවා. ඒත් ලූෆන්ට එයාගේ හැම පහරක්ම නවත්තගෙන බේරෙන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම එක පාරටම අහසට ගිය ලූෆන් එයාගේ ක්ලෝන්ස් ගොඩක් එක්ක ආයි පල්ලෙහාට එනවා අපිට පේනවා. ෂිෆැන්ට තේරෙනවා එයා මේ ලූෆන් එක්ක පැටලවිලා ගොඩක් ලොකු අවුලක් කරගත්තේ කියලා. එයාට දැන් ඒ ගැන පසුතැවීමකුත් තියෙනවා අපිට පේනවා. අපිට පේනවා ෂිෆැන්
එයාගේ කකුල බිම වදිනවා. එතකොටම බිම වැදුන පාරට එයා තණ්ඩ ලයිට්නින් වගේ කැඳවනවා. ඒත් එක්කම එයා ගොඩක් තරහෙන් ඉන්නවා වගේ අපිට පේනවා. ලූහම් මේක දැකලා පුදුම වෙලා කියනවා කොච්චර ශක්තිමත්ද. එතකොට අර මිනිස්සයා කියනවා මං ඔබ ඉවර කළා මෙහෙන් යනවා. ඔබ කොච්චර කෑ ගහන්න හැදුවත් වැඩක් නැහැ. ලූෆන්ට තරහ යනවා එයාගේ මේ වැඩේට. ලූෆන් මෙයා ඉවර කරන්න තීරණය කරනවා. ඊට පස්සේ ෂිෆෙන් කියනවා දැන් බලන්න ඔයා තාම දැක්කේ නෑනේ මගේ ආයුධ දෙකවත්. ඊට පස්සේ ලූෆන් හතර වටෙන්ම දිගට හරහට පහර දෙනවා. ඒත් එක්කම අපිට පේනවා ෂිෆෙන් ළඟ චක්‍ර දෙකක් තියෙනවා. එකත් එයා ලූෆන්ට විරුද්ධව පාවිච්චි කරනවා. ඒත් ලූෆන් ගොඩක් ධෛර්යවන්තව එයා එක්ක සටන් කරනවා අපිට පේනවා. දෙන්න හරිම වේගෙන් සටන් කරන්නේ. ලූෆන් කියනවා මගේ ආත්ම ශක්තිය තියෙන්නේ අල්ටිමේට් ඩොමේන් ලෝඩ් ලෙවල් එකේ. ඒත් එක ස්පිරිචුවල් ඇටැක් එකකින් මෙයාව මට නවත්ත ගන්න පුළුවන් පොඩි වෙලාවකට විතරයි. ලූෆන්ට මේක තේරුණත් එක්කම ලූෆන් මේකේ වාසිය ගන්නත් තීරණය කරනවා. ඒ නිසාම ලූෆන් කියනවා මට තියෙන්නේ පොඩි වෙලාවක් විතරයි මෙයාව ඉවරයක් කරන්න. ලූෆන් වේගෙන් ඉස්සරහට යනවා අපිට පේනවා. එයා ඉස්සරහට ගිහින් ෂිෆන්ගේ දුර්වල තැනකට පහර දෙන්න හදන්නේ. ඒත් එක්කම ලූෆන් එයාගේ බෙල්ලට පහර දෙනවා. ඒත් එක්කම ෂිෆන් hina වෙනවා. මොකද එයාගේ චක්‍ර පාවිච්චි කරලා ලූෆන්ව ලේසියෙන්ම පිටිපස්සට තල්ලු කරනවා. ලූෆන්ගේ ඇඟට පහර දීලා. මේත් එක්කම අපිට පේනවා ලූෆන්ට තුවාල වෙලා ලූෆන් බිම් වැටෙනවා. ෂිෆන් හිතනවා එයාට ලූෆන්ව මරන්න පුළුවන් වුණා කියලා. එයා ලූෆන්ගේ ශරීරය දිහා බලලා කියනවා මේක හොඳ සටනක්. ඒත් අවාසනාවට ඔබ මගේ හතුරෙක් වුණා. ඒක නිසා ඔයාට මැරෙන්න වුණා. මොකද ඔයාට එච්චර ශක්තියක් නැහැ මාගේ වගේ. ඊට පස්සේ අපිට පේනවා එයා ලූෆන්ගේ බෙල්ලෙන් අල්ලලා උඩට උස්සනවා. ඒත් එක්කම ලූෆන් එයාට කියනවා සර්ප්‍රයිස්. ඊට පස්සේ අර මිනිස්සයා පුදුම වෙනවා. ඒත් එක්කම එයාගේ කටින් ලේනවා අපිට පේනවා. මොකද ලූෆන් අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන එයාගේ පපුවටම කඩුව බස්සලා. ඒ නිසා එයා කියනවා මේක කොහොමද උනේ? ඒත් දැන් මේක කොහොම වුණත් ලූෆන් එයාට කියනවා උඹ උඹේ සම්පූර්ණ ආත්ම ශක්තිය පාවිච්චි කරා මට පහර දෙන්න. ඒත් උඹට අමතකුණා මෙතන මගේ බලය ඊට වඩා ගොඩක් වැඩි කියලා. ඊට පස්සේ අර ෂිෆෙන් බිමට වැටෙනවා අපිට පේනවා. ලූෆන් එයාට කියනවා උඹට කවදාවත් තේරුම් ගන්න බෑ මගේ ඇතුලේ පිරලා තියෙන ශක්තිය මොන වගේ එකක්ද කියලා. එතකොට ලූෆන් එයා ළඟ තිබිච්ච කබඩ මුද්ද අරගන්නවා. එයා කියනවා ෂිෆෙන් ෂියොන් කියන්නේ වර්ල්ඩ් ලෝඩ්ගේ ප්‍රියතම ශිෂ්‍යයෙක්. දැන් වර්ල්ඩ් ලෝඩ්ටත් මේක දැනගන්න ලැබිලා ඇති. ඊට පස්සේ ලූෆන්ට ඒකත් දැනගන්න ලැබෙනවා. මේ මිනිස්සයා කලින්ම එයාගේ මාස්ටර්ට පණිවිඩයක් යවලා තියෙනවා. ඒත් එක්කම අපිට පේනවා මිස්ටර් ටාවුත් පැත්තකට වෙලා ඉඳගෙන මේ ඔක්කොම බලාගෙන ඉන්නවා. ලූෆන්ට ෂිෆෙන් ෂියොන් ළඟින් ක්‍රිස්ටල් දෙකක් හම්බ වෙනවා. ඒ දෙක නිසා ලූෆන් ගොඩක් සතුටු වෙනවා අපිට පේනවා. ලූෆන් මේ ක්‍රිස්ටල් දෙක දිහා බලාගෙන කියනවා මම කලින් ෂුල් ක්‍රිස්ටල් එකක් දැනටමත් අවශෝෂණය කරගෙන තියෙන්නේ. දැන් වාරේ මේ දෙකත් උරා ගන්න. එතකොට මට බ්ලඩ් වෝරියර් කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම මගේ මේ මෙහෙයුමත් සම්පූර්ණ කරන්න පුළුවන්. ඒත් එක්කම මට පොයින්ට් ලක්ෂයකුත් ලබා ගන්න පුළුවන්. ඒ වෙලාවේ ලූෆන්ට මිස්ටර් ටාවෝ ගැන තේරෙනවා. කවුරු හරි දුරක ඉඳන් එයා දිහා බලන් ඉන්නවා කියලා. ඒත් එක්කම ලූෆන්ට තවත් තේරෙනවා අමරණීය රණශූරයෝ දෙන්නෙකුත් එයා දිහා බලාගෙන ඉන්නවා කියලා. ඒ වගේම මිස්ටර් ටාවෝ එතනම හැංගෙනවා. ඒත් එක්කම අමරණීය ශූරයෝ දෙන්නවා දැක්ක ලූෆන් හිතනවා මේ දෙන්න නම් හරිම බලවත්. ටයර් 9 ඩොමේන් ලෝඩ්ලා දෙන්නේ. එයාලා මාව දැනටමත් සටන් කරනවා දැක්කා. දැන් මගේ ඇත්ත ස්වරූපය ගැනත් එයාලා දන්නවා. මෙයාලා ගිහින් ඒක වෙන කාට හරි කිව්වොත් ඒක මටමයි පාඩුවක් වෙන්නේ. ඒක නිසා ලූෆන් කියනවා මට මේගොල්ලොත් එක්ක ගනුදෙනුව බේර ගන්නම් වෙනවා. මට තාමත් අවස්ථාවක් තියෙනවා මෙයාලට විරුද්ධව. එයාලා කොච්චර ශක්තිමත් වුණත්. ඊට පස්සේ අපිට පේනවා ලූෆන් එයාගේ කඩුව අපහු තියාගෙන එයා ඒ දෙන්නට කතා කරනවා. උඹලා අමරණියන් දෙන්නත් එක්ක මට කිසිම ගනුදෙනුවක් නැහැ. උඹලට සටන් කරන්න කැමති නම් මෙන්න. මං උඹලත් එක්ක සටන් කරන්නම්. ඒත් එතකොට ඒ දෙන්න කියනවා ඔව් පේන විදියට නම් අපිට වෙන විකල්පයක් මේ වෙලාවේ නෑ වගේ. ඔබ අපේ අධිපතියාගේ විශේෂ ශිෂ්‍යයෙක් ඉවර කරා. ඉතින් දැන් ඔබට මේ පාඩුව විඳින්නම් වෙනවා. ඒත් එකම එක අමරණීය වෝරිය කෙනෙක් කඩුවක් අරගෙන ලූෆන්ට කියනවා දැන් මැරෙන්න ලෑස්ති වෙන්න. ඒත් එක්කම අපිට පේනවා ලූෆනුත් එයාලත් එක්ක සටන් කරන්න ලෑස්ති වෙනවා. අපිට පේනවා ලූෆන් හරිම වේගෙන් ඉස්සරහට යනවා. එයා කියනවා මේ ගොල්ලෝ මට වෙන විකල්පයක් ඉතුරු කරේ නෑ. දැන් ඔබලා දෙන්නගේම කැමැත්ත මම ඔබලා දෙන්න ඉවර කරන එක නම් මම ඒක සතුටින්ම කරන්නම්. ඒත් එක්කම ලූෆන් ෆයිට් කරන අපිට පේනවා. මේ සටනේදී ලූෆන්ට තේරෙනවා ඒ කට්ටිය ළඟ තියෙන්නේ ප්‍රයිමෝඩියල් ආමර්ස් කියලා. ඒක නිසා ලූෆන් යාලට කොච්චර පහර දුන්නත් වැඩක් නැහැ. මේ ප්‍රයිමෝඩියල් ආමර්ස් නිසා රණශූරයෝ ගොඩක් සතුටු වෙනවා අපිට පේනවා. මොකද ලූෆන් යාලට එල්ල කරන ප්‍රහාර ඒ ආමකේ වැදිලා යාලගේ ඇඟට කිසිදු බලපෑමක් වෙන්නේ නැති නිසා. ඒත් එක්කම ඒ කට්ටිය හිතනවා ලූෆන්ට එයාලට මුකුත් කරන්න බැහැ කියලා. ඒත් ලූෆන් දන්නවා එයාලා ළඟ මොන ඉහළ මට්ටමේ ආමර්ස් තිබ්බත් එයාලගේ මොකක් හරි දුර්වලකමක් තියෙන්න ඕන කියලා. ඉතින් ලූෆන්ට ඒකෙන් වාසියක් අරගෙන එයාලව ලේසියෙම ඉවරයක් කරන්න පුළුවන්. අපිට පේනවා ලූෆන් එයාගේ ෆිසිකල් ෆෝම් එක දිගට වෙනස් කර කර
ඒ අමරණීය රණශූරයට ඇටැක් කරනවා. ඒත් එක්කම අපිට පේනවා ලූෆන් හරිම වේගෙන් ඒ අමරණීය රණශූරයාගේ ඇඟට පහර දෙනවා. මේ අමරණීය රණශූරයා මේක දැකලා පුදුම වෙනවා. මේක මේ මොකද කරන්නේ? මෙයාගේ බලපෑම මගේ මනසට දැනෙන්නේ ඇයි? රණශූරයෝ දෙන්නම් බලනවා. අපේ ආමස් තියෙද්දි කොහොමද එයා අපිට පහර දෙන්නේ? ඒත් එක්කම ලූෆන් එයාට පහර දීලත් ඉවරයි. ඒ කියන්නේ ලූෆන්ට එක පාරක් එයාට පහර දෙන්න පුළුවන් නම් දෙකටම පහර දෙන්න පුළුවන් කියන එක. ඒක නිසා එයාලා ටිකක් බය වෙනවා අපිට පේනවා. එයාලා එකපාරටම කොළ ඩොමේන් එකක් එයාලා වටේ හදා ගන්නවා. ඒ වගේම වටේ තව කොළ පාට ප්‍රයිමෝඩියල් ඩොමේන්ස් වගේකුත් තියෙනවා. ඒව පාවිච්චි කරලා එයාලා ඉන්කියුබ් ටයිප් ඩොමේන් එකක් ඇතුලේ ලූෆන්ව හිර කරන්නයි හදන්නේ. ඒත් එක්කම ලූෆන් එයාගේ රූපේ දිගටම වෙනස් කරන නිසා එයාට ගොඩක් ලේසි වෙනවා මේ රණශූරයන් දෙන්නගේ උගලෙන් බේරෙන්න. ඒත් එක්කම මිස්ටර් ටාවොත් හැංගිලා බලාගෙන ඉන්නවා. එයා කියනවා මට තේරෙන්නේ මේ විශේෂ පුද්ගලයා කොච්චර ශක්තිමත්ද කියලා. ටාවෝ තවදුරටත් කියනවා මේ මිනිස්සයා නම් හරිම භයානකයි වගේ. ආයෙත් අපිට පේනවා දැන් අර රණශූරයා ආයෙත් ලූෆන්ගේ බඩට පහර දෙනවා. ඒත් ආයෙත් ලූෆන් එයාගේ භෞතික ස්වරූපය වෙනස් කරන නිසා ලූෆන්ට මුකුත් වෙන්නේ නැහැ. මේක නිසා එයාලා ගොඩක් පුදුම වෙනවා. මේ මොකද්ද මේ වෙන්නේ? එතකොට එයාගේ සගයාට කියනවා උඹ මොකද්ද කරන්නේ? ඔක ඉක්මනට ඉවරයක් කරපන්. එතකොට මෙයාත් එයාගේ කඩුව අරගෙන ඉස්සරහට එනවා. එයාත් වේගෙන් ඇවිත් ලූෆන්ට අර ඩොමේන් එක ඇතුලේ හිර කරනවා. අපිට පේන විදිහට ලූෆන්ට මේ ඩොමේන් එකෙන් කිසිදු බලපෑමක් නැහැ වගේ. එතකොට මේ දෙන්න hina වෙනවා. එයාලා හිතනවා එයාලා සාර්ථක වුණා කියලා. ඒත් ආයේ ලූෆන්ගේ භෞතික ස්වරූපය වෙනස් වීමේ වාසිය ලූෆන්ට ලැබෙනවා. එයා ඒත් එක්කම එක රණශූරයෙකු මුලින්ම අල්ල ගන්නවා. ඊට පස්සේ එක දිගටම එයාට පහර දෙනවා. මේ පහරවල් එයාගේ කෝයකට වදිනවා අපිට පේනවා. ඒ නිසා එයා සගයට කියනවා මෝ කරුණා කරලා මෙහෙ එන්න මට උදව් කරන්න. ඒත් එයාගේ සගයත් දැන් ලූෆන්ට ගොඩක් බය වෙලා ඉන්නේ. එයාත් ඉස්සරහට එන්න හයියක් නැහැ. ලූෆන් අර රණශූරයාගේ කෝයක හොයාගෙන එයාගේ කෝයක ඇතුළෙම විනාශ කරලා දානවා අපිට පේනවා. දැන් මේ රණශූරයාගේ සෙල්ලම ලූෆන් ඉවර කරා. එතකොටම අනිත් අමරණීය රණශූරයාත් එතනින් පැනලා දුවන්න හදනවා අපිට පේනවා. ඒත් ලූෆන්ට දැනට එයාට යන්න දෙන්න විදියක් නැහැ. ඒක නිසා එයා ඉස්සරහින් ඇවිත් ඒ රණශූරයාට ෆ්ලෑෂ් ප්‍රහාරයක් එල්ල කරනවා. මේක දැකලා අර මිනිස්සයා ගොඩක් පුදුම වෙනවා. මේක මගේ අමරණීය ආමයකටත් පහර දෙන්න පුළුවන් උනේ. එහෙම වෙන්න බෑ. එයාට විශ්වාස කරන්නත් බෑ. ඒත් ලූෆන් දැන්ට ඒක කරලත් ඉවරයි. එතකොට එයා ලූෆන්ට කියනවා උඹ මොනවා කළත් ඔබට මාව ඉවරයක් කරන්න විදියක් නැහැ. ලූෆන් කියනවා ඒක ඔයාගේ වැරදි වැටහීමක්. ඒත් එක්කම අපිට පේනවා ලූෆන් එයාගේ වැරදි වැටහීම එතනම ඉවර කරලා දානවා. අපිට පේනවා ඉමෝටල් ප්ලේස් එකේ වෝරියර්ස්ලා දෙන්නම ඉවරයක් කරපු ලූෆන්ට තේරෙනවා තවත් මෙතන කවුරු හරි එයා දිහා බලාගෙන ඉන්නවා කියලා. ඒත් එක්කම ලූෆන් මිස්ටර් ටාවෝ දකිනවා. ඒත් එක්කම මිස්ටර් ටාවෝ බය වෙනවා. එයා කියනවා නෑ මේක වෙන්න බෑ. මං අඳුර හැංගිලා හිටියේ. මෙච්චර වෙලා මම මගේ හුස්මත් හංගගෙන හිටියේ. ඉතින් මේක කොහොමද උනේ? කොහොමද අර 아무තු පුද්ගලයා මම හොයාගත්තේ? මේක නම් හරිම භයානකයි. ඒත් එක්කම එයාව පුදුම කරමින් ලූෆන් එයා ඉස්සරහට ඇවිල්ලා හිට ගන්නවා අපිට පේනවා. එයා කියනවා ඔයා හැම මොනව කරන්නද? මට ඔයාව හොයාගන්න බැරි වෙන්න. ලූෆන් ගොඩක් තරහින් ඉන්නේ. මිස්ටර් ටාවෝ කියනවා මට සමා වෙන්න. ඒත් මම ඇත්තටම ඔයාව ඉවරයක් කරන්න හිතුවේ නෑ. ඇත්තටම මට එහෙම අදහසක් තිබුණෙත් නෑ. ඒත් එක්කම ලූෆන් ආයෙත් අහනවා ඔබ මෙහෙට ආවේ ස්ප්‍රිම් මාස්ටර් චුන්නි ෆැමිලි එක වෙනුවෙන් නේද? ඒත් එක්කම ටාවෝ මාස්ටර් එකපාරටම එතනින් පැනලා දුවන්න හදනවා. එයා හිතනවා එයා ලූෆන්ට අල්ලන්න බැරි තරම් දුර ගියා කියලා. අපිට පේනවා එයා ඇත්තටම දුර ගිහින් ඉන්නවා. ඒත් ඇසිපිය ගහන සැනින් ලූෆන් පස්සෙන් ගිහින් කකුලෙන් අල්ලලා එහෙට මෙහෙට කරකවලා ගොඩක් දුරට විසි කරනවා. ඊට පස්සේ අපිට පේනවා දැන් ලූෆන් එයාගේ කඩුව පාවිච්චි කරලා අර මාස්ටර් ඉවර කළම දානවා. ඒත් එක්කම ලූෆන් එයාගේ ගබඩා මුද්දත් අරගන්නවා. ලූෆන්ට ඒකේ තිබිලා සුල් ක්‍රිස්ටල් එකක් හම්බ වෙනවා. ඒත් එක්කම ලූෆන් අර අමරණීය රණශූරයන් දෙන්නගෙත් ගබඩා මුතු බලනවා. ඒක ඇතුලෙන් එයාට පෙට්ටියක් සහ තව සුල් ක්‍රිස්ටල් කිහිපයක්ම හම්බ වෙනවා. ඒත් ඒ පෙට්ටිය ඇතුලේ මොකද්ද තියෙන්නේ කියලා ලූෆන්ට හරි අවබෝධයක් නැහැ. ඊට පස්සේ ලූෆන් කියනවා මගේ ළඟ තාම තියෙන එක සුල් ක්‍රිස්ටල් එකක් විතරයි. ඒත් එක්කම බබඩාර වලල්ලා බලන්න පටන් ගන්නවා. එයා කියනවා ලූෆන් ඔයා නම් හොඳ දියුණුවක් ලැබලා තියෙනවා. ඒත් එක්කම ලූෆන් ඒව ගණන් කරන්න පටන් ගන්නවා. එයා කියනවා බබඩා මගේ ළඟ දැන් ක්‍රිස්ටල් 10ක්ම තියෙනවා. එතකොට බබඩා කියනවා ලූෆන් ඔයා මේ ඔක්කොම හරියට කරා. ඒත් මට ඔයාට තව එක දෙයක් කියන්න තියෙනවා. සුල් මහද්වීපේ හැම කිලෝමීටර් මිලියන 100කම විශ්කම්භය ඇතුළත කිලෝමීටර් ට්‍රිලියන 9කට එහායින් අපිට සංවේදනය කරන්න බෑ. ඒත් ලූෆන් ඔයා මේ දකින්න දේ මේක හරහා ඊටත් වඩා දුරකට සංවේදනය කරන්න පුළුවන්. අර මිනිස්සයා එයාගේ මාස්ටර්ට පණිවිඩයක් එවලා. ඒ වගේම ඔයා එයාලා විවර කරද්දි ඔයාවත් රෙකෝඩ් කරලා. එයාලගේ මාස්ටර් කියන්නේ ඒ කියන්නේ ලෝඩ් සියොන්. එයා ඇත්තටම රියල් ගෝඩ් කෙනෙක්. ලූෆන් එයා එකපාරක් ඔයාව දඩයන් කරන්න ආවොත් මට බයයි ඔයාගේ ජීවිතේවත් බේරගන්න අමාරු වෙයි කියලා. මොකද සියොන් කියන්නේ හරිම බලවත් කෙනෙක්. ඊට පස්සේ අපිට පේනවා මේ සීන් එක කට් වෙනවා. අලුත් සීන් එකකින් අපිට පෙන්නනවා ස්ටාර් ෂිප් එකක් වේගෙන් ඉස්සරහට එනවා. ඒකේ එන්නේ ලෝඩ් සියොන්. ලෝඩ් සියොන් කියනවා කාටද හයියක් තියෙන මගේ ශිෂ්‍යයන් විවරයක් කරන්න.
ඒකත් මගේ සීමාව ඇතුළත. කවුද මගේ ෂුල් ක්‍රිස්ටල් හොරකම් කරේ? මං එයාව අතාරින්නේ නැහැ. ඒත් එක්කම අපිට පේනවා එයා වටේන රණශූරයන්ව ෆ්‍රීස් කරනවා. ඒත් එක්කම ලූෆන් ගැන විස්තර තියෙන කාඩ් වගේක් එයා විසි කරනවා. එයා කියනවා ගිහින් මේකව හොයපල්ලා. මේක ගැන තොරතුරු ඔක්කොම අරන් එන්න. ඒ වගේම එයා එක මිනිස්සෙක් එතරම් ඉවරයක් කරනවා අපිට පේනවා. ලෝඩ් සියොන් තවදුරටත් කියනවා මේ ලෝකේ හැම අස්සක් මුල්ලකටම ගිහිල්ලා කොහොම හරි එයාව හොයාගෙන මට ගෙනත් දෙන්න. ඊට පස්සේ අපිට පේනවා ඊළඟ දවසේ හැම රණශූරයෙක්ම නගරේ පුරාම සෝදිසි කරනවා. මිනිසුන්ට නිකම්ම පහර දෙනවා. එතකොට අපිට පේනවා රණශූරය හැමතැනම ලූෆන් හොයනවා. මේත් එක්කම අපිට පේනවා නාකේගේ තාත්තටත් මේ ගැන ආරංචි වෙලා ලූෆන්ව හැමතැනම හොයනවා කියලා. ඒ නිසා එයා ලූෆන් එක්ක මේ ගැන කතා කරනවා. මොකද එයාත් ගොඩක් බය වෙලා ඉන්නේ. සියොන් අධිපතියා කියන්නේ සාමාන්‍ය කෙනෙක් නෙවෙයි නිසා. එතකොට එයා කියනවා සියොන් අධිපතියා ඔයාව හැමතැනම හොයන්න අනදීලා. එයා ගොඩක් කාලෙකට පස්සේ තමයි තනියම මෙහෙට ඇවිත් තියෙන්නේ ඔයාව හොයන්න. ලූෆන් ඔයා ලොකු ප්‍රශ්නයක පැටලෙන්න යන්නේ. එතකොට ලූෆන් කියනවා ඒක නම් මෙහෙම තමයි. ඒත් මට ඔයත් එක්ක වැදගත් දෙයක් කතා කරන්න තියෙනවා. ඊට පස්සේ මේ සීන් එක කට් වෙලා අපිට පේනවා රණශූරය ගොඩක් එකතු වෙලා යනවා නාබු මහත්තයාගේ ගේ පැත්තට. මොකද එයාලට දැනටමත් තොරතුරක් හම්බ වෙලා. නාකේ නාබුයි දෙන්නම ලූෆන්ව අඳුරනවා කියලා. ඒත් එක්කම අපිට පේන්නනවා ආයේ කලින් සීන් එක. ලූෆන් මේ කට්ටිය ළඟට ඇවිත් කියනවා මේ හැමෝම දැන් මගේ පස්සෙන් එනවා. මට බයයි නාකේගේ ජීවිතේට අනතුරක් වෙයිද කියලා. ඒ වගේම නාබු මහත්තයා ඔයාගේ ජීවිතේටත්. ඉතින් මං කැමති ඔයාලා දෙන්නව මාත් එක්ක යන්න එනවනම්. නාකේ එකපාරට මේකට බය වෙනවා. මොකද්ද මේ එකපාරටම වෙන්න යන්නේ කියලා. නබු මහත්තයත් ගොඩක් කලබල වෙලා කියනවා මේ පවුල මම හැමදාම මේකත් එක්කමයි හිටියේ. මොන වුණත් මට දැන් මේකත් එක්කම ඉන්න වෙනවා හැමදාටම. ඊට පස්සේ එයා කියනවා ඒත් මන් දන්නවා දේවල් හරිම නරක අතට හැරෙන්න යන්නේ කියලා. ඊට පස්සේ එයා එකපාරටම එයාගේ පුතාගේ අතින් අල්ලලා කියනවා මාස්ටර් ෆැන් කරුණාකරලා නාගයව මෙතනින් අරන් යන්න. මොකද එයා මෙහෙ හිටියොත් එයාටත් කරදරයක් වෙයි. අපිට පේනවා නාගය අඬන්න ගන්නවා. මොකද එයාට එයාගේ තාත්තගෙන් ඈත් වෙන්න බෑ. එයාට ගොඩක් දුක හිතෙනවා. ඒ මොකද එයාගේ තාත්තා කොච්චර ලොකු ප්‍රශ්නයකද පැටලිලා ඉන්නේ කියලා. එයා කියනවා නෑ තාත්තේ මං ඔයාව නැතුව මෙහෙන් යන්නෙම නෑ. කරුණාකරලා මේක තේරුම් ගන්න. ඒත් එක්කම එයාගේ තාත්තයාව බදාගෙන කියනවා බලන්න මගේ පුතේ ඔයාට මෙහෙන් යන්න වෙනවා. ඒක තමයි දැනට කරන්න තියෙන හොඳම දේ. ලූෆන්ටත් මේ සීන් එක දකිද්දි එයා ගොඩක් සංවේදී වෙනවා අපිට පේනවා. ඒත් එක්කම නාබු මහත්තයා කියනවා බලන්න මිනිස්සෙක් එයාගේ අවසානය තනියම තෝරගන්න ඕන. එතකොට තමයි එයා ඇත්තටම මිනිස්සෙක් වෙන්නේ. මගේ පුතේ ඔයා තාම තරුණයි. ඔයා මෙහෙන් බේරලා ගිහින් ඉදිරියට හරිම දක්ෂ රණශූරයෙක් වෙන්න ඕන. ඒත් නාකේ හරියම පොඩි ළමයෙක් වගේ නිසා එයා දැන් අඩන්න ගන්නවා. ඒත් එතකොට අපිට පේනවා නාබු මහත්තයාගේ ආරක්ෂාවට හිටපු ගොඩක් මිනිස්සුන්ව මරලා දාලා. මොකද දැන් තොරතුරු ස්ථිර වෙලා ලූෆන්ටත් මේක තේරිලා තියෙන්නේ. ඒක නිසා ලූෆන් කියනවා නාබු මහත්තයාගේ ආරක්ෂාවට මං එයාගේ මං හා සම්බන්ධ හැම මතකයක්ම මකලා දාන්න වෙනවා. නැත්තම් මෙයාත් ලොකු ප්‍රශ්නයක පැටලෙනවා. මේත් එක්කම නාබුගේ මතකය නැති කරපු ලූෆන් නාකේවත් අරගෙන එතනින් එළියට යනවා. ඒත් එක්කම ගොඩක් රණශූරයන් නාබු මහත්තයාගේ ගේ පැත්තට එනවා. නාබු මහත්තයාගේ මතකය නැති වෙලා තියෙන්නේ. ඉතින් එයා ලූෆන්ට සම්බන්ධ කිසිම දෙයක් දැන් මතක නැහැ. ඒත් එයාව අල්ලගෙන යනවා. ඒත් එක්කම නාබු මහත්තයා දකිනවා එයාගේ ගෝත්‍රයේ මිනිස්සුන්ට හරිම නරක විදියට සලකලා තියෙනවා කියලා. හැබැයි අපිට පේනවා ලූෆන් ආරක්ෂිතව නාකේව බේරගෙන එතනින් එළියට අරන් එනවා. මොකද එයාගේ ආරක්ෂාව දැන් ලූෆන්ගේ ප්‍රමුඛතාවය. ඒත් එක්කම අපිට පේනවා හැමතැනම ගොඩක් සොල්දාදුවොත් ඉන්නවා. ලූෆන් නාකේවත් අරගෙන පැලන යද්දී එක සොල්දාදුවෙක් ලූෆන්ව දකිනවා. ඒ ලූෆන් එකපාරටම එයාව මෝහනය කරනවා. ඒක නිසා එයාට ඒක සාමාන්‍ය දෙයක් වෙනවා. අනිත් පැත්තේ අපිට අලුත් සීන් එකක් පෙන්නනවා. යන් නගරේ ගොඩක් මිනිස්සු වගේම නාබු මහත්තයාත් අල්ලගෙන දැන් එයාව බාර දෙනවා එයාගේ මාස්ටර් වෙන සියන්ට. ඒත් එක්කම ලෝඩ් සියොන් කියනවා එක්ක උඹලා මෙතන ඇත්ත කියන්න. උඹලා ෆැන්ව දන්නවද නැද්ද කියලා. නැත්තම් මම උඹලා ඔක්කොම ඉවරයක් කරලා දානවා. කොහොමද උඹලා මෙච්චර ලේසියෙන්ම 30 ඇක්සිස් ටීම් එකේ මුළු කණ්ඩායම ඉවර කරේ? ඒත් එක්කම උඹලා නිකම්ම බේරුණා. මං දන්නවා උඹ අර කොල්ල ෆැන් ගැන දන්නවා. කවුද ඒක? ඒක ඒලියන් කෙනෙක්ද? ඊට පස්සේ අපිට පේනවා මෙතන හැමෝම බය වෙලා. ඒත් නාබු මහත්තයාට මතකය කලින්ම නැති වෙලා නිසා එයා කියනවා මට නම් මුකුත් මතක නැහැ. හැබැයි මට නම් මතකයි නාකේ මට ෆැන් ගැන කිව්වා. ඒත් ඊට වඩා දෙයක් මට මතක නැහැ. මේක ඇහුනම ලෝඩ් සියොන් කියනවා නාකේත් මෙහින් අතුරුදහන්. ඉතින් මට කියපම් නාකේ ගියේ කාත් එක්කද? නාබු මහත්තයා කියනවා මගේ පුතා අහිංසකයි. එයා දැනටමත් දන්නේ නැතුව ඇති මේ කරදරේ මෙච්චර ලොකු වෙයි කියලා. කරුණාකරලා අපිව මරන්න එපා. ඒත් ලෝඩ් සියොන් මෙයාලව බේරනවා තියා පණ පිටින් තියන්නවත් හිතන්නේ නැහැ. එයා එකින් එක මෙයාලේ ගෝත්‍රයේ හැම කෙනෙක්ම මරන්න ගන්නවා. ඒක දැකලා නාබු මහත්තයාගේ හිතරත් ගොඩක් අමාරුයි. එයා කියනවා කරුණාකරලා මෙහෙම කරන්න එපා. අපිට පේනවා නාබු මහත්තයා යාටම ගොඩක් බල කරගන්නවා. කොහොම හරි එයාට මතක් කරගන්න. ෆැන් කවුද? එයා කොහින්ද ආවේ කියලා.
ඒත් එයාට මුකුත් මතක් කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ අපිට පේනවා අර ගෑනු කෙනා එකපාරටම එයාව අල්ලගෙන එයාව ඉවරයක් කරන්න යන්නේ. ලොක්කා මම එයා ඉවරයක් කළා දාන්නද? මොකද දැන් මෙයාලගෙන් කිසිම වැඩක් නැහැනේ. ඒත් එක්කම ලෝඩ් සියොන් කියන්න ගන්නවා. නෑ මේකව නම් ඉවර කරන්න එපා. මොකද මේකගෙන් අපිට තාමත් වැඩක් ගන්න පුළුවන්. මේ නාබුගෙන් අපිට ගොඩක් තොරතුරු ගන්න පුළුවන්. මේක අහන් හිටපේ ගෑනු කෙනත් කියනවා ලොක්කා ඒ කතාව නම් ඇත්ත. ඒත් එක්කම ලෝඩ් සියොන් ආයි කියනවා ඔබ අමරණීය මාලිකාවට විරුද්ධුණා. මේකේ ප්‍රතිවිපාක නම් හොදක් වෙන්නේ නැහැ. ඔබ දැනටමත් ඩෙත් ලිස්ට් එකේ ඉන්නවා. ඔබට මේකෙන් පැනලා යන්න බෑ. හැබැයි ඊට පස්සේ අනිත් පැත්තේ අලුත් සීන් එකකින් අපිට පෙන්නනවා ලූෆන් ආරක්ෂිතව නාගයව එළියට අරගෙන ඇවිල්ලා තියෙනවා කියලා. එයා කියනවා ඔයා දැන් ආරක්ෂිතයි. මොකද දැන් ඔයා ඉන්නේ U rank ප්ලැනට් එකේ. දැන් මෙතනදී එයාලට ඔයාව හොයාගන්න බෑ. ඒ වගේම මෙන්න මේ ස්පිරිචුවල් ටෙක්නික් ටිකත් ඉගෙන ගන්න. ඔයා මේක ප්‍රගුණ කළාම ඔයාට ශක්තිමත් වෙන්න පුළුවන්. ඒත් එක්කම ලූෆන් මෙයාට ගබඩා මුත්තක් දීලා කියනවා මේ ට්‍රෙෂර් රින් එක ඔයා ළඟ තියාගන්න. මේකෙන් ඔයාට හෙවන් ලෙවල් මට්ටමටම ශක්තිය වර්ධනය කරගන්න උදව් වෙයි. මතක තියාගන්න. ඔයා අනිවාර්යෙන් ශක්තිමත් වෙන්න ඕන. ඔයා දිගටම මහන්සි වුණොත් ඔයාට ඔයාගේ මට්ටම ලේසියෙම වැඩි කරගන්න පුළුවන් වෙයි. මේක ඇහුනම එයා ගොඩක් සතුටු හිතෙනවා. එයා කියනවා සහෝදර ෆැන් ඔයාට ගොඩක් ස්තුතියි. ඉතින් මාත් එන්න ඔයත් එක්ක යන්න. ලූෆන් කියනවා අවාසනාවට මට ඔයාව එක්කන් යන්න බෑ. ඇත්තම කියනවනම් වීරයෙක් තනියමයි දියුණු වෙන්න ඕන. එයා තමන්ගේ පාර තනියම හොයාගෙන තනියම ශක්තිමත් වෙන්න ඕන. ඒත් එක්කම ලූෆන් තව කියනවා ඔයා ඔයාගේ ගමන තනියම ඉස්සරහට යන්න. මං ඔයාව ළඟදීම ආයේ හම්බ වෙන්න එන්නම්. හැබැයි නාකයට නම් ගොඩක් දුක හිතෙනවා අපිට පේනවා. ලූෆන් එයාව දාලා යන එකට. ඊට පස්සේ අපිට පේනවා ලූෆන් එයාගේ අභ්‍යවකාශ යානයට ඇවිල්ලා කියනවා අපි බලාපොරොත්තු වුණාට වඩා සුල් ක්‍රිස්ටල් එකතු කරගන්න පුළුවන් වුණා. දැන් වෙලාව තමයි මේවා අවශෝෂණය කරගන්න. එතකොට බාබටා කියනවා ඔව් එතකොට ඔයාට බ්ලඩ් වෝරියර් කියන ටයිටල් එකත් ගන්න පුළුවන්. බාබටා අහනවා ඔයා දැනට කොච්චර දියුණුවක් ලබලා තියෙනවද? ලූෆන් කියනවා අවාසනාවට මම ගොඩක් උත්සාහ කළා මේක දියුණු කරගන්න. වගේ හියුමන් බොඩි එකත් එක්ක මට තාම ලොකු දියුණුවක් අත් කරගන්න බැරි වුණා. ඒ වගේම මම දෙවෙනි වතාවට try කරපු වෙලේ මට තේරුණා දෙවෙනි ක්‍රිස්ටල් එක උරා ගන්න මට මගේ හියුමන් බොඩි එකේ දැන් තියෙන ශක්තිය වගේ 10 ගුණයක් අවශ්‍ය වෙනවා කියලා. එතකොටම බාබටා එකපාරටම කියනවා ලූෆන් ඔයාලට මතකද නාකේ කිව්වා පුරාණ නටබුන් ගැන. ඉතින් ලූෆන් මම නම් හිතන්නේ ඔයා දැන් යන්න ඕන පුරාණ නටබුන් ඇතුළට. එතනදී ඔයාට බලය වැඩි කරගන්න ලේසි වෙන්න පුළුවන්. මේක ඇහුනම ලූෆනුත් කියනවා ඔව් එහෙනම් අපි එතෙන්ට යන්න පිටත් වෙමු. ඒත් එක්කම ලූෆන් පුරාණ නටබුන් තියෙන ප්‍රදේශ හොයාගෙන පිටත් වෙනවා අපිට පේනවා. ඔව් ගයිස් තාම මූවි එක ඉවර නැහැ. මේකේ පාර්ට් දෙක දැනටම channel එකේ අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඒක නිසා දැන් දකුණු පැත්තේ උඩින් වැටෙන කාඩ් එක ටච් කරලා හරි කමෙන්ට් සෙක්ෂන් එකේ පින් කරලා තියෙන පළවෙනි link එකෙන් හරි part 2 වීඩියෝ එක බලන්න. එහෙනම් අපි හම්බෙමු part 2 වීඩියෝ එකෙන්.